සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයගොල්ලන්ට ගෲප් එකට ආවට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ ප්ලැට්ෆෝම් එක ගැන මම වෙනම වීඩියෝ එකකින් දෙන්නම්. දැනට ඔයගොල්ලන්ට account එක හදන විදිය සහ ඒ දේවල් ගැන මේ විස්තරයක් විතරයි මේකේ කියන්නේ. මෙතනට ගෲප් එකට ආවට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම මෙතනින් කෙනෙකුට මැසේජ් එකක් දාන්න. මමනේ හායි කියලා වගේ එකක් දැම්ම නම් ඇති. මේක දැම්මට පස්සේ එතකොට එතනින් ඔයාලට ලින්ක් එකක් හම්බ වෙනවා. එතනින් ඇඩ්මින් කෙනෙක් ඔයාලට ලින්ක් එක දායි. එතකොට මේ එන්නේ එක්ස්නස් සම්පූර්ණම කියන්නේ කම්පැනි එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් ලින්ක් එක. එතකොට මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට ඕන නම් වෙනම ඕන Google එකේ හොයලා ගන්නත් පුළුවන්. මෙතනින් ගියාට පස්සේ එක්ස්නස් වෙබ්සයිට් එකට තමයි එන්නේ. රයිට් ඊට පස්සේ මෙතනින් ඔයා මුලින්ම කරන්න ඕනේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න එක. රෙජිස්ට්‍රේෂන් ගිහිල්ලා එතනදී ඔයාට ඉස්සල්ලාම පොඩි ෆෝම් එකක් තියෙන්නේ මුල්ම රෙජිස්ට්‍රේෂන් එකට. එතකොට මෙතන ඔයාලගේ විස්තරයක් දෙන්න තියෙනවා. ඒ ටික ඔයාලා දීලා මෙතනින් account එක create කරගන්න. right? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා ඉන්නේ ලංකාවේ නම් ලංකාවේ මේක දාලා select කරලා location එක. ඊට පස්සේ Gmail එක දාලා password එකක් දාලා continue කරන්න. එතකොට account එක ඔටෝම create වෙනවා. account එක create වුණාට පස්සේ ඔයාලට මේ පුළුවන් මෙතනින් එක්ක demo account එකක් open කරලා නැත්නම් real account එකක් open කරන්න පුළුවන්. demo account එක සාමාන්‍යයෙන් trade කරන්න යන්න බෑ. ඒක ඊට වඩා හොඳයි නොකර ඉන්න එක. හොඳම දේ තමයි real account එකක් open කරගන්න එක. real account එකක් open කරගන්නවා කියන්නේ මේකට අපි ඉස්සල්ලාම account එකක් open කරන්න අපි කීයටත් සල්ලි දාන්න එහෙම දෙයක් නැහැ. මෙතන ගියාට පස්සේ ඔයාලට පෙන්නන්නේ කෙලින්ම ඔයාගේ ඒ කියන්නේ සම්පූර්ණම ප්‍රොෆයිල් එක වෙරිෆයි කරන්න කියලා. එතකොට එතනින් ප්‍රොෆයිල් එක වෙරිෆයි කරන්න ක්ලික් කරාට පස්සේ පළවෙනියටම තියෙනවා ඔයාලගේ ඊමේල් එක කන්ෆර්ම් කරන්න ඕනේ. يعني ඊමේල් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතන දාන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එකක් දාන්න. ඒක ඔයාලා ගාව තියෙන ෆෝන් නම්බර එක. ඊට පස්සේ ඊළඟට තියෙනවා තව විස්තර ටිකක්. මම මේ දෙක කරලා ඊටු අන්තිම ෆයිනල් ස්ටෙප් එක මේ පළවෙනි දෙක නම් කරගන්න ඕන කෙනෙකුට තේරෙනවනේ. මේ මුල් දෙක කරා කියන්නේ කම්ප්ලීට් කරාට පස්සේ ඊළඟට තියෙන්නේ කම්ප්ලීට් now ක්ලික් කරන්න. මේක ෆෝන් එකෙන් කරත් ලොකු වෙනසක් නැහැ. ඊට පස්සේ ඔයාගේ ඩීටේල්ස් ටික මෙතන ෆිල් කරන්න ඕනේ. දැන් විස්තර ටික ෆිල් කරාට පස්සේ මෙතනින් කන්ටිනියු කරන්න තියෙන්නේ. කන්ටිනියු කරාට පස්සේ ඔයාගෙන් අහනවා පොඩි ප්‍රශ්න ටිකක්. මේ ටික නම් නිකන් අර තමන්ට කැමති විදිහට දාන්න පුළුවන්. නමුත් ඒක ප්‍රශ්න ඒ කියන්නේ ටිකක් කියවලා දාන්න මේ ප්‍රශ්න ටිකට උත්තර. මෙතන තියෙනවා ප්‍රශ්න කිහිපයක්ම. ප්‍රශ්න 10ක් 12ක් වගේ තියෙනවා. මේ ටික අහන්නේ වාගේ සම්පූර්ණ සැලරි කොහොමද, ඊට පස්සේ මේක සල්ලි දාන්නේ කොහොමද, ඒ වගේ දේවල් ටික. මේ වගේ ප්‍රූෆ් ඉල්ලන්නේ නැහැ මුකුත්ම. නිකන් ප්‍රශ්න ටිකක් අහන. ඒවට නිකන් ආන්සර්ස් ටික දෙන්න නම් හොඳටම ඇති. ඒ ටික විතරයි ඊළඟට කරන්න තියෙන්නේ. ඊළඟට අවසානයේ තමයි අපිට ෆයිනල් ස්ටෙප් එකේ තමයි ID verification එක තියෙන්නේ. ටිකට උත්තර ටික හරියට දැම්මට පස්සේ හරියට දාන්න කියන එහෙම දෙයක් නැහැ. නිකන් සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඊළඟට අපිට ID එක ඉල්ලනවා. ඒ කියන්නේ මේකට සිංගල් ID එක දෙන්නත් පුළුවන්. නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් එක පාස්පෝර්ට් ඕන දෙයක් දෙන්න පුළුවන්. මේක ඇක්සෙප්ට්. අගාව තියෙන ලංකාවේ ID එක ඉංග්‍රීසි වලින් නැහැ. එහෙම එකක් නැහැ. සිංහලෙන් තිබුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. රයිට්. ඊට පස්සේ මෙතන පාට සම්පූර්ණ වාගේ අරගෙන තියෙන ෆොටෝ එකක් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ෆොටෝ එකක් ගහලා ඒක අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ID මේ නැත්නම් එතනදීම ගන්නත් පුළුවන්. මේ විදිහට අරගෙන මේක දාන්න. ඊළඟට තියෙනවා අර මේ ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න. ඒතකොට ඔයාගේ ඇඩ්‍රස් එකට එන බිල් එකක්, ෆෝන් බිල් එකක් හරි නැත්නම් බැංක් එකක් හරි මොකක් හරි එකක් තියෙනවා නම් මේක ගන්න. එහෙම දෙයක් නැත්නම් අපේ ඇඩ්මින් ටීම් එකට කතා කරන ඇඩ්මින් ටීම් එකෙන් ඒ වැඩ ටික කරලා දෙයි. කිසිම ප්‍රශ්නයක් නැතුව වෙරිෆයි කරගන්න අවශ්‍ය ડોකියුමන්ට් එක හදලා දෙයි. ඒ කියන්නේ ID කාඩ් එක ඒවට ඒවල් නෙමෙයි. නමුත් අර මොනවාද ඇඩ්‍රස් එක වෙරිෆයි කරගන්න ඕනි මොන හරි ડોකියුමන්ට් එකක් තියෙනවා නම් ඒ දෙක ගන්න විදිය හරි ඒක කරගන්න විදියට උදව් උපකාර ටික ඔක්කොම ටික
ලැබයි ඇඩමින් කෙනෙකුට මැසේජ් එකක් දාන්න මට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට කිසිම හැම වෙලාවෙම ඒගොල්ලෝ ඉන්න ඔන්ලයින්. ඒගොල්ලෝ රිප්ලයි කරනවා ඉක්මනට. එතකොට ඒ ටික විතරයි account එක හදාගන්න තියෙන්න ඕනේ මූලික දේවල් ටික. ඔය ටික තියෙනවා නම් එතන account එක complete නම් ඊළඟට තමයි අපිට deposit option එකට යන්න තියෙන්නේ. අපේ minimum deposit තියෙන්නේ $10යි. $10ක් deposit කරලා trading පටන් ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු සම්පූර්ණයෙන්ම එක්ස්නස් එක ගැන සහ ඩිපොසිට් ප්‍රොසෙස් එක කොහොමද ඊට පස්සේ MT5 හරි එක්ස්නස් එකෙන් ට්‍රේඩ් කරන්න කොහොමද ඒ විස්තර ටික ගැන ඊළඟ වීඩියෝ එකෙන් මම දාන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.